තෙරුවන් සරණයි සියලු දෙනාටම ජයෙන් ජය. ඉතින් මම ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා මේ හස්ත රේඛාවෙන් මොනවද කියන්න පුළුවන්, කේන්දරයෙන් මොනවද කියන්න පුළුවන්. ඉතින් අද මෙම නාලිකාව ඔස්සේ මම ඕන්න මුල ඉඳන්ම හස්ත රේඛාව උගන්වනවා ඔයගොල්ලන්ට. මේක අහන්න මේ කවුරුත් මට කියන්න දෙන්න එපා මේක වානර රේඛාව, මේක මෙහෙමයි කියලා කියන්න එපා. මම මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. හොඳ. ඒ කියන්නේ මමත් පොත් වලින් බැලුවා, ඒ වගේම ලෙඩ්ඩු ළඟට ගියා, වගේ තැන් වලට ගිහිල්ලා බොහෝ තැන් වලින් අවබෝධ කරගෙන තමයි කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මං ගැන දන්නවා ඇතිනේ නේද? හරි. මේ අපේ මේ ඇඟිලි ටික තියෙනවානේ. මේ ඇඟිලි ටික. එතකොට මේ ඇඟිලි වලට පුරුක් තියනවා දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඔන්න ලග්න 12 ඔන්න මේ පුරුක්. එතකොට තුලා වෘශ්චික ධනු කටක සිංහ කන්‍යා මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන. ඔන්න ලග්න ටික. ඔන්න මේ ඇඟිලි වලට පහළ මේ පුරුකක් තියෙනවා. මේ පුරුකට බුද්ධ මණ්ඩලය, රවි මණ්ඩලය, සනි මණ්ඩලය, ගුරු මණ්ඩලය කියලා කියනවා. හොඳ. මෙතන බුද්ධ, මෙතන රවි, මෙතන සනි, මෙතන ගුරු. ඔන්න. ඔයාලට පේනවද මේ මෙතන ඉඳන් මේ මණික් කටුවේ මේ මෙතන ඉඳන් ආරම්භ වෙන මේ රේඛාව. ඕක තමයි ඔබ ගන්නා කේන්දරේ. ඔබ උප්පත්ති නැකතට ඔබගේ කේන්දරේ. පළවෙනි කොටුව කියලා හිතන්නකෝ. අර්ථය කියන තැන. මේක ඇවිල්ලා ජීවන රේඛාව. පැහැදිලිද? ඔන්න මෙතන ඉඳන් මේ පල්ලෙහා ඉඳන් කට්ටිය කියනවා ධන රේඛාව. මේක ධන රේඛාව මෙහෙමයි කියලා කියනවා. ඔන්න දෛව රේඛාව. පැහැදිලිද? දෛව රේඛාව. අර්ථ ධර්ම දෛව රේඛාව. ඔන්න මෙතන ඉඳන් මේ මෙහෙම ඇවිල්ලා තියෙනවා ශීර්ෂ රේඛාව. අර්ථ ධර්ම කාම. එතකොට මෙතනදී දැන් ඔන්න මේ ශීර්ෂ රේඛාව. ඊට පස්සේ මෙන්න හෘද රේඛාව. හෘද රේඛාව. දැන් අපි අද මේ රේඛා හතර ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ අමතර වෙනවා මේ මෙහෙම ත්‍රිකෝණ සලකුණු වෙනවා, දුන්නක සලකුණු වෙනවා, පිලිමීඩ සලකුණක්, එතකොට ත්‍රිශූල සලකුණු, ඔව්වාගේ මේ අතේ හැමතැනම යම් විදිහේ සලකුණු පිහිටනවා. මේ සලකුණක් මේ මම කියපු මණ්ඩලයක පිහිටලා තියෙනවා නම් ඔබට සුබ අසුබ ගැන තමයි අපි කතා කරමු ඉදිරි වීඩියෝ වලදී. ඒව බලන්නේ කොහොමද කියන දේ කියන්නම්. මම අද කියපු දේවල් ඔයාලා ඉගෙනගෙන මේ රේඛා හතර ඉගෙන ගන්න. ඊට පස්සේ මේ මහපට ඇඟිල්ලට පහළ කුජ මණ්ඩලය. ඉතින් මේ කුජ මණ්ඩලය ගැන කතා කරනකොට මේ කුජ කියන්නේ සෙම්පති. ඔන්න කුජ මණ්ඩලයෙන් රේඛාවක් මේ මෙහෙට ආවොත්, ජීවන රේඛාවට ආවොත් ඒ කෙනා පෙබලම කෙනෙක් වෙනවා. මම අද එක පිහිටීමක් ගැන කියලා දෙන්නම්. මේ කුජ මණ්ඩලයේ මහපට ඇඟිල්ලේ මෙතන V8ක සලකුණක් තියෙනවා නම් ඔබගේ ජීවිතේ අතිසාර්ථකයි. මෙතන තියෙනවා රේඛා දෙකක් වෙන් වෙලා වගේ ඔබ විවාහ දෙකක් වෙන්න පුළුවන්. ඔබ විවාහ දෙකක් වෙන්න පුළුවන්. ඒක විවාහ වෙලා ඉන්නේ තව සම්බන්ධතාවයක් ජොයින්ට් වෙලා කරගෙන යන්න පුළුවන්. මෙතන මේ මෙහෙම වෙන් වෙලා වගේ මෙතන ඩොට් එකක් වගේ තිබ්බොත් මේ මෙතනදී ඔබට පොළව සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. විදේශ රැකියා අනිවාර්යයි. ඒ වගේම මැණික් සම්බන්ධව කටයුතුත් හොඳයි. වාහන ව්‍යාපාරත් හොඳයි. ආයතන ගත්තාම ආයතන වල ප්‍රධාන තනතුරු දරන්න පුළුවන්. මෙතන ආමි එකේ, පොලිසියේ, ඉස්පිරිතාලේ වැඩ කරන රජයේ සේවකයෙක්ගේ අනිවාර්යෙන්ම මේ මහපට ඇඟිල්ලේ මෙහෙම රේඛාවක් ඇවිල්ලා මේ මෙහෙම රේඛාවක් පහළට එනවාමයි. 10 දෙනෙක්ගේ පරීක්ෂා කරලා තමයි ඒක හරියටම කිව්වේ. පැහැදිලිද? ඉතින් ඔයගොල්ලොන්ට මම අද කියලා දුන්නා ජීවන රේඛාව, දෛව රේඛාව, ශීර්ෂ රේඛාව, හෘද රේඛාව. මේ හෘද රේඛාව ගැන කිව්වම ශරීර ශක්තිය ගැන කියන්න පුළුවන්. ශීර්ෂ රේඛාව ගැන කිව්වම ආයුෂ ගැන කියන්න පුළුවන්. ජීවන රේඛාව ගැන කිව්වහම තමන්ගේ ජීවිතේ පැවැත්ම ගැන කියන්න පුළුවන්. දෛව රේඛාව ගැන කතා කරපුවාම තමන්ගේ විවාහ ජීවිතය සහ දරු සම්පත් ගැන කියන්න පුළුවන් රේඛාවක්. මේ වීඩියෝ එක අරින්න එපා. ඔයාලා මේ වීඩියෝ එක බලලා පොඩි සපෝට් එකක් දෙන්න ඕන මේ YouTube මේ නාලිකාවට. ඉතින් ඒක නිසා මම ඔයාලට මේ ඉදිරියට මේ හස්ත රේඛා සම්බන්ධවත්, ජ්‍යොතිෂය සම්බන්ධවත්, යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියන විෂයන් සම්බන්ධවත් මම ඔයගොල්ලන්ට උගන්වනවා. හැබැයි මමත්
තව ඉගෙන ගන්න ගමන් තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔයගොල්ලන්ට මේ සෑම දෙයක්ම උගන්වනවා. ගේක තියෙන ඔබ ජීවත් වෙන නිවසේ තියෙන දෝෂ ගැනත් අපි කතා කරමු. දෝෂ 19ක් විශේෂම 19ක් ගැන කතා කරමු. ඒක gedara ගෘහමූලිකයා ශක්තිමත් වෙන්න ඕනේ. නිවසේ ගෘහමූලිකයා ශක්තිමත් වෙන්න ඕනේ. ගෘහමූලිකයා දුර්වල වෙලා බෑ. ගෘහමූලිකයා දුර්වල වෙන දෝෂ බොහොමයක් තියෙනවා. දෝෂ 3ක් කියන්නම් මම අද ඔයාලට. ප්‍රධාන දොර ඉස්සරහා ලිඳක් පිහිටීම gedara ගෘහමූලිකයාට කැන්සර් ඇති වෙන්න පුළුවන්. හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. අතපය කැඩීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම gedara ගෘහණියට දරු සම්පත් අහිමි කරන්න පුළුවන්. ඒ වගේම gedara ගෘහණියගේ ගල්භාෂය ඔපරේෂන් වලට ලක් වෙන්න පුළුවන්. ප්‍රධානම ගැටලුවක් තමයි ඕක. ඊට පස්සේ ප්‍රධානම යටලීය තියෙනවා ඔයගොල්ලෝ උළුවස්සකට කරට තියන්න පුළුවන්. උළුවස්සේ මැදට තියන්න පුළුවන්. gedara බ්‍රහ්මපාදයේ මැදට ඇන ගහන්න පුළුවන්. ඔයාලා මෙවුවා පරීක්ෂා කරලා බලන්න. මෙවුවා ලොකු ප්‍රධානම දෝෂ. gedara පෝරණුවෙන් බලපානවා. කිචන් එක පරීක්ෂා කරලා බලන්න මොන දිශාවටද ලිප් දල්වන්නේ කියලා බලන්න. ඔබ නොදැනුවත්වම ප්‍රශ්න වලට නිකම්ම ගොජුරු වෙනවා. අනිවාර්යෙන් මේ දේවල් බලන්න. අලුත බැඳපු දෙන්නෙක් අලුත් ගෙදරකට ගියා නම් ගැටලු කරදර බාධක නිന്ദා පහස එනවා නම් ඔබ පොඩ්ඩක් හොදිස්සි කරලා බලන්න. 10 දෙනෙක්ගෙන්වත් මේ ගැන අහලා බලන්න. මගෙන් විතරක් අහන්න එපා. තව ඕන තරම් හොයන්න. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉගෙනගෙන ඉදිරියට යන්න. ඔබ ඉස්සර කවදාක්වත් බලන්න කපුටගේ කූඩේ වෙනස් වුණේ නැහැ. කොකාගේ කූඩේ වෙනස් වුණේ නැහැ. හැබැයි මනුසගේ නිවස වරින් වර වෙනස් වුණා. ඒ වෙනස් වීමත් එක්ක මිනිසාගේ ආයුෂ කෙටි වුණා. ඔයාලා හොඳට හිතලා බලන්න. අවුරුදු 30ක් 35ක් යනකොට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ආමාශගත රෝග. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර මත ඊළඟ වැඩසටහනත් මම කරනවා. එහෙනම් ජයෙන් ජය සුමන සමන් දේවතාවුන් වහන්සේගේ පිහිටයි. ආයුෂ බොහෝ වේවා.